අද යන්නේ මේ ෆුල් කිට් එකයි ඊට පස්සේ අපේ අලුතෙන්ම ආපු ක්‍රොප් ටොප් දෙකයි. මේක ඔයාලට මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේම අඳින්නත් පුළුවන්. හෙලෝ කොහොමද ඉතින් ඔයාලට අද vlog එක පටන් ගන්න මම ඔයාලත් එක්ක රෙසිපි එකක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. මේක නැති ගොඩක් අය දන්නවත් ඇති. අපිත් මේ YouTube එකකින් තමයි මේ රෙසිපි එක දැක්කේ. දැකලා ගොඩ කලින් ඉඳන් අපි දැන් කනවා ඒක හරි රසයි. ඉතින් අද අපේ රෙසිපි එක තමයි චිකන් වලට තිබ්බඩු දාලා තෙල් දාන එක. හරිද? තිබ්බඩු ටිකකුත් අරගෙන තියනවා හොදලා. චිකනුත් අරගෙන තියනවා. දැන් අපි එහෙනම් මේ තිබ්බඩු ටික කඩා ගමු. දැන් තිබ්බඩු ටික කඩා ගත්තා. දැන් තිබ්බඩු ටිකට වතුර ටිකක් දාලා මේක තැම්බෙන්න තියන්න ඕනේ. මේකට තැම්බෙන්න තියද්දී කහ ටිකක් දාලා ඊට පස්සේ ආයෙ ලුණු ටිකකුත් දාලා තමයි තැම්බෙන්න තියන්න ඕනේ. කහ ලුණු දාලා තැම්බෙන්න තියන්න. දැන් අපි මස් ටිකත් වතුර දාලා තම්බ ගන්න ඕනේ. මස් ටිකත් තම්බ ගත්තී මස් ටිකට කහයි ලුණුයි දාලා තමයි තම්බ ගන්න ඕනේ. දැන් අපි මේක තම්බ ගමු. ඔන්න දැන් තිබ්බඩු ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් අපි මේක හොඳට පොඩි කරගන්නවා. තිබ්බඩු ටික පොඩි කරගෙන ඉවරයි. දැන් මස් එක තැම්බිලා තියෙන්නේ. මේකත් අපි දැන් පොඩිවට කඩා ගමු. ගොඩාක් පොඩිවට නෙමෙයි සාමාන්‍යයෙන් කෑලි ටිකක් ලොකුවට කඩා ගන්න. ඔයාලත් මේ රෙසිපිය හදන්න. හරිද? ඒ කියන්නේ දැන් අපේ ගෑල්ලම එහෙම කන්න කැමති නැහැ තිබ්බඩු. ඒතර මේ රෙසිපිය හදුවොත් තිබ්බඩු කනවා. මාත් තිබ්බඩු කන්න කැමති නැහැ චුට්ටක්. හැබැයි මෙහෙම හදන නිසා තමයි තිබ්බඩු කන්නේ. අපි ඉතින් ගෑල්ලමයිනේ. අපි කැමති රස ඒවා කන්න විතරනේ. ඒක නිසා තිබ්බඩු කන්න කැමති නැත්නම් මේ විදිහට හදලා කන්න. මම දැන් මේ කරන්න යන්නේ මට දැන් තියෙන විශේෂම වැඩේ. මේ ඕඩර්ස් ටික පැක් කරන්න තියෙනවා. මේ ඕඩර්ස් ටික අද යවන්න තියෙන්නේ. මේක පැක් කරමු. මම මේක ඔක්කොම කලින් ලෑස්ති කරගත්ත සයිස් වලට ඕඩර්ස් තියන අයට මේ කාගෙද කියලා කලින් ලෑස්ති කරගත්ත නැත්නම් හොයාගන්න අමාරු නිසා පැක් කරමු. දැන් අද යන්නේ මේ ෆුල් කිට් එකයි ඊට පස්සේ අපේ අලුතෙන්ම ආපු ක්‍රොප් ටොප් දෙකයි. ඉතින් මම ෆුල් කිට් එක පෙන්නන්නම් ඉස්සෙල්ලාම. මෙන්න මේ කිටි ෆුල් කිට් එක තියෙනවා. මේකේ ලොන් පැන්ට් එකක් තියෙනවා, ෂෝට් පැන්ට් එකක් තියෙනවා. අද මේකෙන් යන්නේ ෂෝට් පැන්ට් එක. ඒ වගේම මෙන්න මේ ෆුල් කිට් එකක් තියෙනවා. මේකේ ලොන් පැන්ට් එකයි ෂෝට් පැන්ට් එකයි දෙකම තියෙනවා. ඔයාලට මෙන්න මේ ක්‍රොප් ටොප් එක තියෙනවා. ඔයාලට මෙන්න මේ ඩිසයින් එකෙන් ක්‍රොප් ටොප් එක ගන්න පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එකට මේ ඩිසයින් එකේ ක්‍රොප් ටොප් එක දාන්නම්. හොඳද? මේ ඩිසයින් එකේ ක්‍රොප් ටොප් එක මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒක පැක්.
පැක් කරලා ඉවරයි. මෙන්න මේ ටික තමයි දැන් පැක් කරේ මම. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් මේක අපෙන් ඕඩර් කරලා. හැමතැනම 1500යි 1600යි කියන ටොප් එක අපේ තියෙන 1800යි 1250. දැන් ඉතින් ඒ වැඩ ටිකත් ඉවරයි. දැන් මම මාක් කරන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට යවපුවා මොනවද කියලා. නැත්තම් හොයන්න බෑනේ යාළුවා ඕඩර් එක මම දැම්මද නැද්ද කියන්නේ. දැන් මේක ගිහින් දෙන්නේ. ගිහිල්ලා දීලා මම මේකක් හදාගත්ත මගේ හෙයා ක්ලිප්ස් ටික තියන්න. මේ බලන්නකො මෙතන තියෙන්නේ මේ මෙතනින් තියලා තිබ්බ ඒක වැටෙනවා. ඒක නිසා මෙතනින් තිබ්බා. එතකොට නිකන් හැඩි වෙලා වගේ නෙකින්දා. මේ මම මේ මිරර් එකට දාන්න ගිනාවු මේ ලයිට් එක මේක සෙට් කරන්න අමාරුයි. මේක ගැලවෙනවා. මේකෙන් සෙට් කරත් ගැලවෙනවා. මම සුපර් බ්ලූ මේ මොනවද බ්ලූ ස්ටික් උත් ගාලා ලෙව්වා. ඒත් ගැලවෙනවා. මේ කොහොමද දන්නවා නම් කියන්නකෝ මේක කොහොමද මේ සෙට් කරගන්න විදිහක් හරියට ගැලවෙන්නද? එකක් ගැලවුණොත් අනිත් ඒවාත් ඔක්කොම ටික ගැලවි යනවා. දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේක හරියට අලව ගන්න විදිහක් මට. මේක මං හදාගත්තට මේක ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හොඳ කට කැඩිත් දන්නේ. මේක ටිකක් මහත වැඩිත් දන්නේ නැහැ. කැඩිත්. හොඳ කටක් නැති වෙන්නේ. ටිකයි ගහගන්න පුළුවන් උනේ. තව එකක් හදාගන්න පුළුවන් මේක හරියට තිබුණොත් කැඩෙන්නේ නැතුනේ. මේ කොල්ල කට්ටියට මෙතන. තව එකක් හදාගන්නවා මම මේ කොල්ල කට්ටියට ෂේප් එකේ වැටෙන්නේ නැතුව තිබුණොත් මේක. වැටෙන එක කෙසේ වෙතත් කැඩෙයි දන්න. අද දවසේ මට කරන්න තිබුණ සේරම වැඩ ඉවරයි. ඔන්න ඉතින් දැන් මම අද ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ෂොප් එකට අලුතෙන්ම ආපු ක්‍රොප් ටොප් එක. ඉතින් මෙන්න මේක තමයි අපේ ෂොප් එකට අලුතෙන්ම ආපු ක්‍රොප් ටොප් එක. මේක හරිම ලස්සනයි. මේක ඔයාලට මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේම අඳින්නත් පුළුවන්. ඉතින් මේක කොයි විදිහට ඇඳත් හරිම ලස්සන ක්‍රොප් ටොප් එකක්. ඉතින් මේක උස 14ක් විතර තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලගේ ටවුස් එකට පොඩ්ඩක් බඩ පේන විදිහට තමයි තියෙන්නේ. ඒක ඉතින් ටවුස් එක අඳින විදිහත් එක්ක රිපෙන් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේකේ කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රොප් ටොප් එක අපෙන් ගන්න පුළුවන් මෙන්න මේ කලර් එකකින්. මේක තියෙනවා. මේක මේ පින්ක් කලර් එකකින් ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 1200යි ඩිලිවරි 250යි. ඔයාලා මේ ඔර්ඩර් කරන්න ඕන නම් අපිට WhatsApp message එකක් එවන්න. බිස්නස් එකේ පේජ් එකට වීඩියෝ එකක් ක්ලික් කරලා දැන් මම මේ ලාස්ට් ඉයර් මේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පාර්සල් ටික දෙන්න. මට හිතුණා ලබන මාසේ පොඩි giveaway එකක් තියන්න. ඉතින් ඒ giveaway එක ගැන මම ඔයාලට ඊළඟ සතියේ වීඩියෝ එකේ වැඩිදුර විස්තර අරගෙන එන්නම්. ඒ giveaway එකෙන් අපි 5 දෙනෙක් තෝරලා 5 දෙනෙක්ට අපේ ෂොප් එකේ තියෙන ඒ කාලේ කියන්නේ giveaway එක ලබන මාසෙම තියෙන්නේ. ලබන මාසෙට අලුතෙන් ඇවිල්ලා තියෙන අඳුම්ම දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් වැඩිදුර විස්තර ඒක කොහොමද වෙන්නේ කියලා ලබන සතියේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්න. පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඉතින් මම මෙන්න මේ පර්ස් එක ගෙනාවා. අද ඒක හරි ලස්සනයි. ඒකේ කලර් එක තමයි මම ආසම. මම ඒක ගෙනාවේ පෝස්ට් ඔෆිස් එකෙන් අපිට බිල් එකක් දෙනවානේ පාර්සල් COD කරද්දී. ඉතින් මේ බිල් එක දාලා පරිස්සමට තියාගන්න. නැත්තම් ඔය කොටස් වල මම ඉස්සර දාලා දෙන්නේ. ඒක වැටෙන්න පුළුවන් නිසා. මේ දවස්වල බෑට නම් මාරම අවසරයි. දැන් මාසයක් විතර වැස්සේ නැහැ. ඒක නිසා ආරේ ගිහින් ආවම මාරම අමාරු වෙනටත් අවසරයි හින්දා මම ඉතින් මේ ඇවිල්ලා අපේ තිබුණ ගස් ලම්පුව දැන් මේ ගස් ලම්පුව හදාගෙන බොන්න හදන්නේ. මට හිතුණා අද අපේ කෑම කාමරේට පොඩි වෙනසක් කරන්න. බලමුකත් මොකද්ද කරන්න කියලා.
කෑම කාමරය මෙන්න මෙතනින් මේ විදිහට රාක්ක ටිකක් ගහලා මල් පෝච්චි තියන්න හිතුවා අම්මයි මයි. ඉතින් දැන් ඒකට තමයි ඇන ගහන්නේ. මට හිතෙනවා එහෙම කරාම ලස්සන තියෙයි කියලා. මොකද අර බිත්තියක් ස්වභාවික විදිහට තියෙද්දී මාර ලස්සනක් වෙනවනේ ඉතින්. ඒක නිසා තමයි මේ විදිහට හදාගන්න යුතුයි. ස්වභාවික තියෙද්දි ගෙදරක් ඒක මනසටත් එක්ක හොඳයිනේ. මනසටත් ඒවා දකිද්දි රිලැක්ස් වෙනවා. ඒක නිසා තමයි මට හිතුනේ කෑම කාමරේ විදිහට හදන්න. ඔයාලා කියන්නේ ඉතින් කොහොමද ඒක හොඳයිද කියලා? වැඩ ටික සියලුම කරලා ඉවර වෙනකොට ගොඩක් හවස් වෙලා මම ඉතින් වොෂ් එකක් දාගෙන පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න හිතුවා. මොකද අද මම අවුවේ ගියානේ. අවුවේ ගියේ අවුව ගොඩක් සැර නිසා අවුවට ගියාම අපේ හැම ගොඩක් පිච්චෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන කියලා. ඉතින් මම අවුවට ගිහාට මෙන්න මේ විදිහට මුලින්ම උණු වතුර ටිකකින් මූණ හොදලා ඊට පස්සේ මෙන්න මේ විදිහට කෝපි පැක් එක හරි එහෙම නැත්නම් කාදාලා තියෙන පැක් එක හරි ඇප්ලයි කරනවා. ඒක ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර ඉඳලා තෝතලා අයිස් කියුබ් එකක් මූණේ ඇප්ලයි කර ගන්නවා. අද ගොඩක් වැඩ තිබුණු මහන්සි දවසක් නිසා මට හිතුණා අද ටිකක් කලින් නිදා ගන්න. ඒක නිසා මම මූණේ ඇප්ලයි කරන ක්‍රීම් එකක් කාගෙන ඊට පස්සේ මගේ අයි ක්‍රීම් එකක් කාගෙන බොඩි ලෝෂන් එකක් කාගෙන නිදා ගන්න තමයි මේ හදන්නේ. මම ගොඩාක් වෙලාවට අවුල් ගිය දවසක් නම් අනිවාර්යෙන්ම අපිට නොකරන ක්‍රීම් ටික හරියටම ගා ගන්නවා. ඒ වගේම පැක් ගන්න ඒවාත් හරියටම දානවා. මොකද අවුවේ ගියාම අවුව තැර නිසා ස්කින් එක ගොඩක් ඩැමේජ් වෙනවනේ. අන්න ඒක හින්දා ඒ රූටින් එක නම් අවුවේ ගිය දා ඉඳන් දවස් දෙකක් විතර අමතක කරන්නේ නැතුවම කරනවා. මම නම් නිදා ගන්න යනවා. බයි බයි.